හොඳයි අපි එනම් කතාවට බහිමු. මේ පොත නැපෝලියන් හිල්ගේ Think and Grow Rich කියන්නේ නිකම් පොතක් නෙවෙයි. මේක ලෝකේ පුරාම මිනිස්සුන්ගේ ජීවිත සම්පූර්ණයෙන්ම වෙනස් කරපු සාර්ථකත්වයේ ගැන ලියවුණු මාර්ගෝපදේශයක්. අද අපි මේ විග්‍රහයෙන් බලන්නේ මේ පොතේ හදවත වගේ වෙන පළවෙනි පරිච්ඡේදය ගැන. ඇත්තටම අපේ හිතේ තියෙන සිතුවිලි වලට අතින් ගල්ලන්න පුළුවන් දේවල් වගේම බලයක් තියනවාද? අපි බලමු. පොත පටන් ගන්නෙම හිත පසාරු කරගෙන යන මේ වචන ටිකෙන්. පොඩ්ඩක් හිතලා බලන්න ජීවිතේ කොච්චර වාරයක් අපි දිනුමට තව අඩියක් විතර තියෙද්දි ඇතෑරලා දාලා ඇද්ද? හිල් කියන විදියට පරාජය කියන්නේ නිකම්ම සිද්ධ වෙන දෙයක් නෙවෙයි. ඒක අපිව රවට්ටන කපටි උගුලක්. හරියටම අපි දිනන්න ඕන මැන්න කියලා තියෙද්දි තමයි මේ පරාජය කියන දේ වැඩියෙන්ම දඟලන්නේ. ඔය අන්තිම මොහොතේ අතාරින එක ගැන හිල් අපිට අමතක නොවන කතාවක් කියනවා. මේක නිකම්ම කතාවක් නෙවෙයි මේක අනතුරු ඇංවීමක්. අතාරින එක කොච්චර මිලාදික වෙන්න පුළුවන්ද කියලා රත්තරන් වලට අඩි 3ක් ළඟින් අතෑරපු කෙනෙක්ගේ කතාවකින් අපිට පෙන්නනවා. කතාව පටන් ගන්නේ ඇමරිකාවේ රත්තරන් උණ හැදිච්ච කාලේ. ආර්යු ඩාබි කියන තරුණයයි එයාගේ මාමයි කොලරාඩෝ වලට යනෝ පොහසත් වෙන ලොකු හීනයක් හිතේ තියාගෙන. සති ගාණක් තිස්සේ මහන්සි වෙලා පොළව හැරුවට පස්සේ එයාලට හම්බ වෙනවා දිලිසෙන රත්තරන් නහරයක්. එයාලගේ සතුට ඉහවහ යනවා. ආපහු ගෙදර ගිහින් නෑදෑයන්ගෙනුයි අසල්වැසියන්ගෙනුයි සල්ලි එකතු කරගෙන ලොකු මැෂින් අරගෙන එනවා. හීනය ඇත්ත වෙන්න යන්නේ. පළවෙනි රත්තරන් තොගය විකුණුවම එයාලට තේරෙනවා මේක කොලරාඩෝ වල තියෙන හොඳම පතල් වලින් එකක් වෙන්න පුළුවන් කියලා. ණය ටික ගෙවලා කෝටිපතියෝ වෙන්න තව රත්තරන් පිරුණු කාර් කීපයක් විතරයි ඕන. බලාපොරොත්තු අහස උසට. ඒත් එක පාරටම හැමදේම නතර වෙනවා. රත්තරන් නහරේ එක පාරටම අතුරුදහන් වෙනවා. එයාලා හරනවා තවත් හරනවා. ඒත් කිසිම දෙයක් නැහැ. අන්තිමේදී හෙම්බත් වෙලා බලාපොරොත්තු සුන් වෙලා එයාලා තීරණයකට යනවා මේකේ තේරුමක් නැහැ කියලා හැමදේම අතෑරලා දානවා. එයාලා ලොකු බලාපොරොත්තු තියාගෙන ගෙනාපු මිල අධික මැෂින් ටික පරණ බඩු එකතු කරන කෙනෙක්ක සොච්චම් ගානකට විකුණලා දුකෙන් ගෙදර යනවා. කතාව එතනින් ඉවරයි කියලා තමයි එයාලා හිතුවේ. ඒත් පුදුමම දේ තමයි කතාවේ ඇත්තම හරිය පටන් ගන්නෙ මෙතනින්. ඩාබිලා වගේ නෙවෙයි අර පරණ බඩු මිලදී ගත්ත මිනිස්සයා එයා ටිකක් වෙනස් විදිහට හිතන කෙනෙක්. එයා අනුමාන මත වැඩ කරන්නේ නැතුව විශේෂඥයෙක්ගේ උදව් ගන්නවා. එයා පතල් ඉංජිනේරුවෙක්ව ගෙනල්ලා මේ පතල ගැන හරියටම ගණනය කිරීමක් කරන්න කියනවා. තීරණාත්මකම දේ තමයි මේ. ඉංජිනේරුවා කියනවා ඩාබිල්ලා වැඩේ නවත්තලා තින්නේ පොළවේ තියෙන ෆෝල්ට් ලයින් එකක්. ඒ කියන්නේ පිපිරුම් රේඛාවක් ගැන නොදැනුවත්කම නිසා කියලා. එයාගේ ගණනය කිරීම වලට අනුව අතුරු දහන් වුණු රත්තරන් නහරේ ආයෙත් මතුවෙන්න ඕන හරියටම ඩාබිල්ලා හැරීම නවත්ව තැන ඉඳන් අඩි 3ක් එහායි. පරණ බඩුකාරයා එතන හරනවා අඩි 3යි. කෝටි ගණන් වටින රත්තරන් සම්පතක් එතන නිදන් වෙලා තියෙනවා. හරි. අඩි 3ක් ළඟින් අතෑරීමේ කතාවෙන් අපි දැන් ඒකේ සම්පූර්ණ අනිත් පැත්තට යමු. මේ කතාව අතාරින්නේ නැතුව නොසැලෙන අදිෂ්ඨානයකින් ඉලක්කයක් එක්ක බැඳුණු කෙනෙක් ගැන. ශ්‍රේෂ්ඨ එඩිසන් සමග හවුල්කරුවෙක් වෙන්න සිහින දැකපු නොසැලෙන ආගන්තුකයෙක්ගේ කතාව. මේ කතාවේ ප්‍රධාන චරිතේ එඩ්වින් සී බාන්ස්. එයාට තිබුණේ එක ලොකු හීනයක්. ඒ ශ්‍රේෂ්ඨ තෝමස් එඩිසන් එක්ක වැඩ කරන එක නෙවෙයි එඩිසන්ගේ ව්‍යාපාරික හවුල්කරුවෙක් වෙන එක. බලන්න මේක නිකම් ආසාවක් නෙවෙයි එයාගේ ජීවිතේ එකම පරමාර්ථය උනේ මේකයි. බාන්ස්ගේ ගමන කොහෙත්ම ලේසි එකක් උනේ නෑ. එයා එඩිසන්ව අඳුරන්නෙත් නෑ. නිව් ජර්සි වලට යන්න කෝච්චි ටිකට් එකක් ගන්නවත් සල්ලි නෑ. ඒත් එයා බඩු කෝච්චි එක නැගලු යනවා. එඩිසන්ගේ ලැබ් එකට ගිරින් කෙලින්ම කියනවා මම ආවේ ඔබත් එක්ක ව්‍යාපාරයකට එකතු වෙන්න කියලා. එඩිසන්ව පස්සේ කියනවා එදා බාන්ස් දිහා බැලුවම හිඟන්නෙක් වගේ පෙනුනත් එයාගේ මූණේ තිබුණු අදිෂ්ඨානය දැකලා අවස්ථාවක් දෙන්න හිතුවා කියලා. බාන්ස්ලා ලැබුණේ සුළු වැඩ කරන අඩුපඩියකට රස්සාවක්. ඒත් එයාට ඒක ඇති. මොකද ඒක එයාගේ ඉලක්කයට තියෙන පළවෙනි පඩිය. මාස ගාණක් අවුරුදු ගාණක් යනවා. ඒත් බාන්ස් එයාගේ හීනය අතාරින්නේ නැහැ. අන්තිමේදී එඩිසන් හදපු අලුත් ඩික්ටේටිං මැෂින් එකක් විකුණන්න කවුරුත් කැමති නැති වෙලාවක බාන්ස් ඉදිරිපත් වෙනවා. එයා ඒක සාර්ථකව විකුණනවා. කොච්චර සාර්ථකද කියනවනම් එඩිසන් එයාට මුළු රටේම ඒක බෙදා හරින්න කොන්ට්‍රැක්ටුවක් දෙනවා. බාන්ස්ගේ හීනය සබෑ වෙනවා. බන්ස් එයාගේ හිතටම කියාගත්ත දෙයක් තමයි මේ. මම මෙහෙට ආවේ එඩිසන් එක බිස්නස් එකක් කරන්න. මගේ ජීවිත කාලෙම ගියත් මම ඒක කරනවා. මේකෙන් පේනවා එයාගේ අදිෂ්ඨානෙත් තරම. ඒක නිකන්ම රස්සාවක් හොයාගන්න තිබ්බ උවමනාවක් නෙමෙයි. ඒක ජීවිතයත් මරණයත් අතර ප්‍රශ්නයක් වගේ එයාට දැනුනේ.
ඉතින් ඩාර්බිගේ මාමා අසාර්ථක වෙද්දී බාන්ස් සාර්ථකමුණේ කොහොමද? හේතුව තමයි මේ. ඒ දෙන්නගේ ආශාවන් අතර තිබුණු ලොකු වෙනස. නිකම්ම පැතුමක් කියන්නේ ආසයි පොහොසත් වෙන්න කියලා හිතනවා වගේ දෙයක්. ඒක එනවා යනවා. ඒ දැවෙන ආශාව කියන්නේ ඊට වඩා ගොඩක් එහා ගිය දෙයක්. ඒක උමුතුවක් වගේ. ඒක ඔළුව ඇතුලේ දිගටම ස්පන්දනය වෙන බලවේගයක්. අනිත් හැම දෙයකටම වඩා ඒ දේ ඕන කියන හැඟීම. බාන්ස්ට තිබුණේ අන්න ඒ වගේ දැවෙන ආශාවක්. මේකෙන් ඒක හොඳටම පැහැදිලි වෙනවා. පොතේ තියෙනවා කතාවක් මහා සටන්කාමියෙක් ගැන. එයාට සිද්ධ වෙනවා එයාගේ හමුදාවට වඩා විශාල සතුරු හමුදාවකට පහර දෙන්න. එයා සෙබළුන්ව නැව්වල පටවගෙන සතුරාගේ රටට ගිහින් බඩු බාහිරාදිය බාලා එයාලා ආපු නැව් ඔක්කොම ගිනි තියන්න අනගරනවා. ඊට පස්සේ සෙබළුන්ට කියනවා බලන්න නැව් ගිනි ගන්නවා. ඒ කියන්නේ අපි මේ සටන දින්නේ නැත්තම් අපිට පණ පිටින් මේ වෙරළෙන් යන්න බෑ. අපිට තියෙන්නේ එකම තීරණියමයි. දිනනවා නැත්තම් මැරෙනවා. එයාලා දිනනවා. බෑන්ස් කළෙත් ඒකමයි. එයා ආපහු හැරෙන්න තිබ්බ හැම පාරක්ම වහගත්තා. එහෙනම් අපි දැන් මේ කතා දෙක එකට අරගෙන බලමු. මේකෙන් අපිට පැහැදිලි වෙනවා මේ දෙන්න අතර තිබුණු මානසිකත්වයේ ලොකු වෙනසක්. එක පැත්තකින් ඩාබිගේ මාමා නියෝජනය කරන්නේ පරාජිත මානසිකත්වය. ඒ කියන්නේ පොඩි බාධකයක් ආපු ගමන් පරාජය බලාපොරොත්තු වෙන ලේසියෙන්ම අතාරින මානසිකත්වයක්. අනිත් පැත්තෙන් එඩ්වින් බාන්ස් නියෝජනය කරන්නේ ජයග්‍රාහී මානසිකත්වය. එයා දිනුම බලාපොරොත්තු වෙනවා. නිශ්චිත අරමුණක් තියාගෙන නොසැලී ඒ වෙනුවෙන් වැඩ කරනවා. తాවකාලිකව පරාද වුණා කියලා ඒක ස්ථිර අසාර්ථකත්වයක් නෙවෙයි කියලා එයා දන්නවා. ඒත් ඩාබිගේ කතාව එතනින් ඉවර වුණේ නෑ. එයා අර රත්තරන් පතලෙන් ඉගෙනගත්ත පාඩම ජීවිතයට එකතු කරගත්තා. එයා ජීවිත රක්ෂණ විකුණන ව්‍යාපාරයකට බැස්සා. කවුරු හරි එයාට බෑ කියන හැම වෙලාවකම එයාට මතක් වුණේ රත්තරන් වලට අඩි 3ක් තියලා අතෑරපු එක. මම ආයේ කවදාවත් අතාරින්නේ නෑ කියලා හිතාගෙන වැඩ කළා. මේ ඇලී සිටීමේ ගුණය නිසාම එයා අවුරුද්දකට ඩොලර් මිලියනයකට වඩා රක්ෂණ විකුණන සුපිරි සාර්ථක පුද්ගලයෙක් බවට පත් වුණා. ඉතින් මේ කතා දෙකෙන්ම මේ සම්පූර්ණ පරිච්ඡේදයෙන්ම අපිට ගන්න තියෙන වැදගත්ම දේ මොකද්ද? ඒක එකම එක සිතුවිල්ලකින් සාරාංශ කරන්න පුළුවන්. මේ තමයි මුළු කතාවේම හරය. දුප්පත්කම සහ පොහොසත්කම කියන දෙකම සිතුවිලිවල දරුවන්. ඒ කියන්නේ අපේ බාහිර ලෝකය, අපේ මූල්‍ය තත්වය තීරණය වෙන්නේ අපේ ඔළුවේ ඇතුලේ තියෙන දේවල් වලින්. ඒක හිතන විදිය මත පදනම් වෙනවා. ඒක පරාජිත මානසිකත්වයක්ද නැත්නම් ජයග්‍රාහී මානසිකත්වයක්ද කියන එක මත තීරණය වෙනවා. ඉතින් අවසාන තීරණය තියෙන්නේ එක් කෙනාතේ. Tamanගේ මනස තුල වගා කරන්නේ ජයග්‍රහණයද නැත්නම් පරාජයද?